දේශනා කරන්න පින්නතුනි හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්න එපා. මොකටද තෝ කියලා කතා කරන්නේ අනුන්ට? එහෙමනේ. අපි අපිට තෝ කියලා බැනගන්නේ නැහැ. ඒකේ අකුසලේ කාටද? ඒක අපි දින්න එපැයි. ඒකේ තියෙන අයහපත, ඒකේ තියෙන නරක, ඒකේ තියෙන අවැඩ මේ සංසාරෙ දිග්ගස්ස ගන්නට වෙනවනේ. මණිකාර කුළුපගතිස්ස හාමුදුරුවෝ මණිකාරයාගේ ගෙදරට පිණ්ඩපාතේ වඩිනවනේ. රජුරෝ මණිකක් කෙවලා තිබ්බා උපදාලා එවන්ට කියලා. මණිකාරයා මස් කප හිටියේ. ලේ පිරුණු අතින් මණිකාර අරගෙන පැත්තකින් තියලා තිබ්බේ. ගෙදර හිටපු ගිජුලිහිනියා මොක ගිලිනෝ. මොකක් කියලා හිතලාද? මස් කුලියක් කියලා. ඔක දකින්නේ හාමුදුරුවෝ විතරයි. හාමුදුරුවෝ කිව්වද ගිජුලිහිනියා මණික ගිල්ලා කියලා? කිව්වේ නැහැ. දරුවන්ගෙන් බිරිඳගෙන් අහලා බැරිම තැන හාමුදුරුවෝ මණික ගත්තා කියලා හිතපු මණික්කාරයා හාමුදුරුවන්ට තඩි ගහනවා අල්ලගෙන. ඔළුවට වරමද්දක් දාලා කරකනවා තිරින්ගයක් වාගේ. හාමුදුරුවෝ සිහි නැතුව වැටෙනවා. නලල පැලිලා ලේ එනවා. ගිජුලිහිනියා එනවා අර වැක්කිරන ලේ බොන්න. මණික්කාරයා ගිජුලිහිනියට හයියෙන් පාරක් ගහනවා. හාමුදුරුවෝ අහනවා මණික්කාරයාගෙන් බලන්න ගිජුලිහිනියා මැරුණද කියලා. මණික්කාරයා කියනවා ගිජුලිහිනියා මැරිලා ඉවරයි. මණික දුන්නේ නැත්තම් උඹත් මරනවා ඊළඟට. ඊට පස්සේ තමයි හාමුදුරුවෝ කියන්නේ මොකක්ද? ගිජුලිහිනියා මණික ගිල්ලා කියලා. වචන පරිස්සම් කරපු හැටි තිබ්බේ නැද්ද හාමුදුරුවන්ට කියන්නේ? ඇයි? උන්වහන්සේලා දන්නවම එක වචනයකින් සංසාර දිග්ගැස්සෙනවා. ශාන්තිවාදී ජාතකේ කලාඹු රජ්ජුරුවන්ගේ උයනේ රජ්ජුරුවෝ ඉන්නකොට බිසෝවරු පිරිවරාගෙන ශාන්තිවාදී තාපසයෙක් ගහක් යටට වෙලා ඉන්න බණ කියන බිසෝවරු සේරම රජ්ජුරුවන්ට නිින්ද ගියාට පස්සේ බණ අහන්න යනවා. කේන්ති වැඩිකමට රජ්ජුරුවෝ ගිහිල්ලා ශාන්තිවාදී තාපසය අල්ලගෙන දඬුවම් කරනවා. අහනවා උඹ කවුද?